හරි දැන් කතා කරන්නේ 2023 වර්ග සමීකරණ ප්‍රශ්නේ. ඒ කියන්නේ 11 ඒ කොටස PO එකේ. එතකොට මේකේ මුලින්ම කියනවා fx කියලා ස්ථිතියක් තියනවලු. x සමානයි ax වර්ග ධන bx ධන c කියන. හරි. ඊට පස්සේ කියනවා මෙහෙම ස්ථිතියක් තියනවා කියලා මුලින්ම. ඊට පස්සේ කියනවා මේකේ අවමාගය fx වල අවමාගය පෙන්වන්න කියනවා ඍණ ඩෙල්ටා බෙදීම 4යි a කියන්නේ. හරි. මෙහෙම එකක් අපි පෙන්වන්න කියන ඊට පස්සේ කියනවා ඩෙල්ටා කියන්නේ b වර්ග ඍණ 4යි ac කියන්නේ. හරි. ඒක අවමාගය හොයන්න නම් පෙන්වන්න මේ විදිහට අපිට මෙයා fx වර්ග පූර්ණය කරන්න ඕනේ. හරි. fx වන්ද වර්ග පූර්ණය කරන්න. fx සමානයි ඒතර වර්ග පූර්ණය කරන්න x වර්ගයේ සංගුණකය එක කරගන්න. මම ඒ හින්දා a එකක් එළියට ගන්නවා. හරි. a එළියට ගන්නවා x වර්ග ඉතුරුයි. ඊට පස්සේ b බෙදීම a වතාවක් x ධන c බෙදීම a. හරි. ඊට පස්සේ වර්ග පූර්ණය කරන්න යනවා a එළිය දෙනවා x වර්ගයෙන් මම x ගන්නවා මෙතන ලකුණ ගන්නවා x වල සංගුණකයේ භාගය තමයි ගන්න. ඒතකොට මේ b බෙදීම a වල භාගය කියන්නේ b බෙදීම 2යි a කියන්නේ. හරි. මෙයාම වර්ග කරනවා එළියේ ඉන්නවා c බෙදීම a. එතකොට වර්ග කරද්දී මෙතනින් හම්බෙන අපිට x වර්ග පදයයි b බෙදීම a වතාවක් x කියන එක. එතකොට වැඩිපුර පදයක් කියනවා නම් අන්තිම එක වර්ග වෙලානේ. එයාම අඩු කරනවා. b වර්ග බෙදීම 4යි a වර්ග. හරි. මෙයාම හම්බෙනවා. a වතාවක් x ධන b බෙදීම 2යි a වල වර්ගය. මම මෙතනදී මේ දෙන්නේ පොදු හරයක් ගන්නවා 4යි a වර්ගය කියලා. 4යි a වර්ගය කියලා පොදු හරයක් ගත්තාම මට හම්බ වෙනවා මෙතනදී 4යි ac ඉන b වර්ගය කියලා. හරි. ඒත් මෙහෙම එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මට පුළුවන් මෙතනදී a වලින් ගුණ කරගන්න. හරි. fx a වලින් ගුණ කරගන්න පුළුවන් මට. එතකොට a වතාව මෙයා ගුණනහම a වතාව බෙදීම 2යි a වල වර්ගය මෙයාව ගුණ වුණාම ධන 4යි ac ඉන්න b වර්ගයේ යට ඉන්න 4යි a වර්ගයෙන් එකක් අයින් වෙනවා 4යි a වෙනවා. හරි. මෙහෙම එකක් තමයි එතකොට හම්බෙන්නේ. එතකොට වර්ග පූර්ණය කරලා පස්සේ අපිට මේක හම්බ වෙනවා. අපිට කියන්නේ fx වල අවමගය කියන්නේ හරි. ඒතර අපි මෙතන ඩෙල්ටා කියනවා ඩෙල්ටා කියන්නේ b වර්ගයෙන් 4යි ac කියනනේ. හරි. මම ඒකත් ලියා ගන්න. මම මෙතනදී ඩෙල්ටාව මෙතන දාගන්නවා. ඩෙල්ටාව දාගන්නේ කොහොමද? ඩෙල්ටා කියන්නේ b වර්ගයෙන් 4යි ac. මම මෙතන ඍණක් එළියට ගන්නවා. ඍණක් එළියට ගත්තාම b වර්ගයෙන් 4යි ac හම්බ වෙනවා. ඒක ඍණ ඉස්සරහා ඉන්නේ. ඩෙල්ටා එක මට පුළුවන් අර b වර්ගයෙන් 4යි ac වෙනකොට දාගන්න නේ. හරි. ඊට පස්සේ ආව බෙදන්න තියෙනවා 4යි a වලින්. හරි. අවුලක් නැහැ නේද? හරි. ඊට පස්සේ මෙතනදී අපිට කියන්නේ අවමගය ගැන. ඒතකොට අපි දන්නවා මෙහෙම වර්ග පූර්ණය කරාම හම්බෙනකොට අවම වෙන්න නම් මෙතන වරහන ගත්තොත් එහෙම වරහනෙන් අනිවාර්යෙන් ධන සංඛ්‍යාවක් තමයි හම්බෙන්නේ. ඒ ධන හින්දා මෙතනින් අපිට ධන සංඛ්‍යාවක් හම්බ වෙනවා. එතකොට මෙතන ඍණ සංඛ්‍යාවත් එක්ක ධන සංඛ්‍යාව එකතු වුනම ඍණ ගාන තව අඩු වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ ඍණ 2යි නම් ඍණ 1ක් වෙනවා. බිඳුවක් වෙනවා. එකක් වෙනවා. ඒ වගේ මේක ධන ගතිය වැඩි වෙනවා. එතකොට මෙන්න මේ වරහන බිඳුවක් කරන්න තමයි ඕනේ අපි. ඒක වරහන බිඳුවක් කරපුවාම අපිට fx වල අවමගය හම්බ වෙනවා. ඍණ ඩෙල්ටා බෙදීම 4යි a කියලා. හරි. ඒතර මේක වෙන්නේ x සමානයි ඍණ b බෙදීම 2යි a වෙනවා. x ට ඍණ b බෙදීම 2යි a ආදේශ කරපුවාම මේ වරහන් බිඳුවක් වෙනවා. ඒතර මෙන්න මේ කැලේ විතරයි ඉතුරු වෙන්නේ. ඒකට එයා තමයි fx වල අවමගය කියලා අපිට හම්බෙන්නේ. හරි. ඊට පස්සේ මෙතනදී කියනවා ත්‍රිතයක් තියනවලු qx කියලා. qx සමානයි px වර්ග ධන 2 වතාවක් pq වල වර්ගමූලය වතාවක් x ධන qr q. හරි. ඒතර අපි කියනවා මෙහෙම ස්ථිතියක් තියෙනවලු pq කියන්නේ තාත්වික ධන සංඛ්‍යාව. pq කියන්නේ තාත්වික ධන සංඛ්‍යාවලු. එතකොට r ගැන කියලා නැහැ මෙතනදී. හරි. pq කියන්නේ තාත්වික ධන සංඛ්‍යාව කියලා තියෙනවා. එතකොට කියනවා මේකදී ඊට පස්සේ
gx සමානයි බිඳුව සමීකරණයට තාත්වික මූල නොමැති බව දීලා තියෙනවා. තාත්වික මූල නැලු මෙයා gx කියන සමීකරණේ. ඒතකොට මෙයාට තාත්වික මූල නැලු. තාත්වික මූල නැත්තම් r එකට වඩා විශාලයි කියලා පෙන්වන්න තමයි කියන්නේ. හරි. මම gx සමානයි බිඳුව කරගන්න. gx බිඳුව නම් මේ පැත්ත බිඳුවක්. හරි. px වර්ගය ධන 2pq වර්ගමූලයේ වතාවක් x ධන q1 සමානයි බිඳුව. හරි. මෙයාට තාත්වික මුල් නැත්නම් අපි දන්නවා විවේචකය බිඳුවකට ගොඩා වෙනවා. හරි. තාත්වික මුල් නැති වෙන නම් මේක වෙන්න ඕනේ. හරි. ඒතර මෙතනදී විවේචකය කියන්නේ b වර්ගයෙන් 4යි ඉන්නේ. හරි. ඒතකොට b වර්ගය කියන්නේ මෙතනදී 2යි pq වල වර්ගය. මොකද b වෙනුවට ඉන්නේ 2යි වර්ගමූල pq. හරි. b වර්ගය එතකොට මම දැම්ම මෙතන ඍණ 4යි a කියන්නේ මෙතනදී p ac c කියන්නේ qr කුඩා බිඳුවට වඩා. හරි. තාත්වික මුල තියෙනවා. හරි. ඊට පස්සේ මෙතනදී කියනවා r විශාල එකට වඩා විශාලයි කියලා පෙන්වන්න කියන්නේ. හරි මම මේවා සුළු කරගන්න. අපිට මෙතනින් හම්බ වෙනවා 4යි pq කියලා. මෙතනින් හම්බ වෙනවා ඊන 4යි pq r කියලා. කොයිකට වඩා කුඩායි. හරි. එතකොට මම මෙතනදී 4යි pq එළියට ගන්නවා පොදුවේ. කරන r ඉතුරු වෙනවා. හරි. එතකොට අපිට දැන් මෙතන ගාණිත මුලින්ම කියලා තියෙනවා pq කියන්නේ ධන තාත්වික සංඛ්‍යාවක්. ඒතර මේ දෙන්න ධනයි නම් මෙන්න මේ එළියේ කොටසම ධන වෙනවා. හරි. ඒතර මේ ගුණිතය ඍණ වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මේ වර්හණ ඇතුලේ තියෙන එක ඍණ වෙන්න ඕනේ. ඒතර එක ඍණ r කියන කෙනා ඍණ වෙන්න ඕනේ. මේ ගුණිතය ඍණ වෙන්න නම් මෙයා ධන නම් අපි දන්නවා මෙයා ඍණ වෙන්න ඕනේ කියලා. ඒතර මෙයා එක ඍණ r කියන කෙනා ඍණ වෙන්න ඕනේ. එක ඍණ r ඍණයි නම් r මට අනිත් පැත්තට යවන්න පුළුවන්. ඒතර r කියන කෙනා එකට වඩා විශාලයි කියලා අපිට මෙතනදී හම්බ වෙනවා. හරි. ඊට පස්සේ කියනවා gx වල අවමගය q කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ gx කියන ශ්‍රිතයේ අවමගය q කියලා දීලා තියෙනවා. හරි. gx කියන්නේ මෙන්න මේ ශ්‍රිතය. මෙන්න මේ ශ්‍රිතයේ අවමගය දීලා තියෙනවා q කියලා. හරි. ඊට පස්සේ කියනවා r සමානයි 2 කියලා පෙන්වන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? gx කියන ශ්‍රිතයේ අවමගය q නම් r සමානයි 2යි කියලා පෙන්වන්න තමයි කියන්නේ. හරි. ඊට පස්සේ මම මෙතන මේ ටික මකා ගන්න. හරි. එතකොට මෙතන ශ්‍රිතයේ අවමගය කියන්නේ අපි කලින් ගත්තා fx කියන ශ්‍රිතයේ අවමගය මොකද්ද අපිට මේ විදිහම ශ්‍රිතයක් තිබ්බ අපිට fx කියලා ax වර්ග ධන bx ධන c කියලා. ඒ ශ්‍රිතයේ අවමගය ආවේ ඍණ ඩෙල්ටා බෙදීම 4යි ඒක. ඒතර මෙයාගේ ශ්‍රිතය ගත්තොත් මේ වගේ ඍණ ඩෙල්ටා බෙදීම 4යි තමයි එන්නේ. හරි මම ඒව ලියා ගන්නවා. gx වල අවමගය ඍණ ඩෙල්ටා බෙදීම 4යි ඒ. ඒතර 4යි ඒ වෙනුවට මොකක්ද මෙතනින්? 4 ඉන්නවා. ඒ වෙනුවට ඉන්නේ p. හරි. එතකොට මෙතනදී අවමගය වෙන්නේ ඍණ ඩෙල්ටා බෙදීම 4යි p කියන එක. හරි. එතකොට ඩෙල්ටා කියන කෙනාව අපි මෙතනදී ලියලා තියෙනවා. මෙන්න මෙයා තමයි ඩෙල්ටා කියන්නේ. ඒතර මට පුළුවන් මෙන්න මෙයාව ඩෙල්ටා වෙනුවට දාගන්න. හරි මම ඒව දාගන්න. ඒතර 4යි pq වතාවක් එක ඍණ r මෙයාව ඩෙල්ටා කියලා අපි ලියාගත්ත කෙනා සුළු කරලා ගත්තනේ. හරි. මෙයා තමයි ඩෙල්ටා. බෙදෙනවා 4යි p ගෙන්. හරි. මෙන්න මේ gx කියන අවමගය සමාන වෙනවලු දීලා තිනවා අපිට ගානේ q කියලා. හරි මෙයා q ට සමාන වෙනවා. ඒතර අපි දන්නවා 4යි p ට 4යි p අයින් වෙනවා. q ට q අයින් වෙනවා. ඒතර 1යි අනිත් පැත්තට ඉතුරු වෙන එක ඍණ r. ඒතර r මම මේ පැත්තට ගත්තොත් එහෙම මට මෙතන ඍණ ලකුණක් තියෙනවා. ඉතින් ඉස්සරහට ඍණ ලකුණ මම දාගන්නේ නැහැ. ඍණ එතකොට ඍණ වතාව එක ඍණ r. හරි. මොකද 4යි p ට 4යි p අයින් වෙනවා. මේ q ට මේ පැත්තේ q අයින් වෙනවා. හරි. එතකොට මෙතනදී ඍණ 1 ධන r හම්බෙන්නේ. ඒතර r ට මට උත්තරයක් හම්බ වෙනවා 2යි කියන. හරි. ඒතර අපි පෙන්නන්න කියලා තිබ්බේ r සමාන 2ට කියනවා. හරි. ඊට පස්සේ ඊළඟ කොටස කියනවා y සමාන x ධන 1 කියන සරල රේඛාවට r සමානයි 2 වෙද්දී
gx කියන වක්‍රය බිඳුව 1 කියන ලක්ෂයේදී ස්පර්ශ වෙනවලු. ඔය අපි කියන්නේ gx කියන වක්‍රයක් තියෙනවා. ඒ වක්‍රයට මොකද මේ වක්‍රය මෙන්න මේ වක්‍රය. ඒ වක්‍රයේ r 2යිලු. ඒ කියන්නේ r දෙක දාගන්න පුළුවන් අපිට මෙතනදී. r දෙක දැම්මම අපි දන්නවා pq කියන්නේ අපිට ධන සංඛ්‍යා කියලා දීලා තියෙනවා. එතකොට ඒ වක්‍රයට බිඳුව 1 කියන ලක්ෂයේදී මෙන්න මෙයා ස්පර්ශ රේඛාවක්ලු. ස්පර්ශයක්ලු මේක. ස්පර්ශ රේඛාවක්. හරි. එහෙම වෙනවනම් pq වල අගයන් තමයි අපෙන් අහන්නේ. හරි. එතකොට මම අර ශ්‍රිතේ ලියා ගන්න gx සමානයි px වර්ග ධන 2යි pq වල මූලය වතාවක් x ධන මම r ට 2යි කියලා දාගන්න. මොකද අපිට ගාණ දීලා තියෙනවා r 2යි. 2යි q. හරි. ඒතර මෙන්න මේ ශ්‍රිතයට මෙන්න මේ ලක්ෂයේදී මෙයා ස්පර්ශයක් වෙනවා කියනවා. හරි. මම මෙයාව කා ගන්නවා. හරි. හරි. එතකොට මෙතනදී අපි දන්නවා p q කියන්නේ ධන තාත්වික සංඛ්‍යාව කියලා. එතකොට p කියන්නේ ධන සංඛ්‍යාවනේ. ඉතින් ධන සංඛ්‍යාව නම් මෙයාට එන්නේ මේ ශ්‍රිතයට අවම හැඩයක් තමයි එන්නේ. හරි. ඒතර අපි දන්නවා මේ ශ්‍රිතයට හම්බෙන්නේ අවම හැඩයක් කියලා. හරි. අවම හැඩේ අවමාගයේ කියලා දීලා තියෙනවා අපිට. කලින් r සමානයි 2 කියලා ආවනේ. අපිට කියලා තියෙනවා මෙතනදී r සමානයි 2යි කියලා ගන්න කියලා. හරි. ඒතර r 2 වෙද්දී කලින් මොකද ශ්‍රිතයට උනේ? එයාගේ අවමාගය අපිට දීලා තිබ්බනේ. අවමයක් තියෙන්නේ r 2 දී q කියලා. හරි. ඒතර q කියලා අවමයක් තියෙන කියලා මට අපිට කියලා තිබ්බ r 2 වෙද්දී. ඒතර q කියන අවමය q කියන්නේ මොන සංඛ්‍යාවක්ද? තාත්වික ධන සංඛ්‍යාවක් නේ. හරි. තාත්වික ධන සංඛ්‍යාව. තාත්වික ධන සංඛ්‍යාවක් කියන්නේ x අක්ෂයෙන් උඩ කොටස තමයි අවම හැඩේ තියෙන්නේ. මොකද අවමාගිය ධන සංඛ්‍යාව. r 2 වෙද්දී අවමාගයේ q කියන්නේ ධන සංඛ්‍යාවක්. ඒතකොට මම එන්නොත් එහෙම පස්තාරයක් දල වශයෙන් අපිට හම්බෙන්නේ අවම හැඩයක්. ඒ අවම හැඩයෙන් x අක්ෂයෙන් උඩ පැත්ත. මොකද q කියන අවමාගය r සමානයි 2 වෙද්දී හම්බෙන්නේ එයා ධන සංඛ්‍යාවක්. හරි. ඊට පස්සේ අවමාගය හම්බෙන එක ගැන මම කියවා. අවමාගය හම්බෙන්නේ කලින් කිව්වම x සමානයි ඍණ b බෙදීම 2යි a කියන තැනදී කියලා. හරි. මෙන්න මෙහෙම එකක් මම කිව්වා. එතකොට මෙයාගේ අවමාගය දිහා මම බැලුවොත් එහෙම මට පුළුවන් මෙතන b ආදේශ කරන 2යි pq මූලය කියලා. හරි. ඊට 2 මෙතන a වෙනකොට p ආදේශ කරන්න පුළුවන්. එතකොට මේ කැලලක් ධන දෙකක් ධන. එතකොට මෙතනින් හම්බෙන්නේ ධන සංඛ්‍යාව. හරි. එතකොට x හම්බෙන්නේ ඍණ සංඛ්‍යාව. මොකද මම ආදේශ කරලා පෙන්නන්නම් මෙතනදී. ඍණ 2යි pq වල මූලය. යට හම්බෙනවා 2යි pq. හරි. එතකොට මේ ඔක්කොම ධන ඍණෙන් ගුණනවම ඍණ. එතකොට x කියන අගය ඍණ සංඛ්‍යාවක් වෙනවා මෙතනදී. අවමගය හම්බෙනවා. ඒතර අපිට මට කියන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් තමයි එන්නේ කියලා. හරි. මොකද අවමගයේ ධන වෙන්න ඕනේ r සමානයි 2 වෙද්දී ඒක කලින් කිව්වා ගානේ. ඊට පස්සේ මේ අසුරෙන් මම හොයාගත්තා අවමගය හම්බෙන x අකේ. එතකොට ඒක ඍණ පැත්තට බර වෙන්න ඕනේ. ඒතර මේ අවමගය න නෝන ඍණ x අකේ. හරි. ඊට පස්සේ අපිට කියලා තියෙනවා බිංදුව 1 කියන එක. බිංදුව 1 කියන්නේ මෙන්න මෙතන ලක්ෂය. බිංදුව 1 හරි. බිංදුව 1ේදී මෙන්න මේ x ධන 1 කියන රේඛාව. x ධන 1 කියන්නේ අනුක්‍රමණ 1යි අන්තක්ඛණ්ඩ 1යි. අන්තක්ඛණ්ඩ 1 කියන්නේ මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යන්න ඕනේ. අනුක්‍රමණ 1 කියන්නේ මෙන්න මේ වගේ. මෙහෙම රේඛාවක් තමයි වෙන්න ඕනේ. ඒ යන්න ඕනේ 1 කියන ලක්ෂ්‍ය හරහා අනුක්‍රමණ 1ක් වෙන්න ඕනේ. මෙතන අගේ ඍණ 1යි. මොකද අනුක්‍රමණය 1 හින්දා. හරි. එතකොට මෙතනදී අහන්නේ pq වල අගයන්. ඒතර මම මෙතන මුලින්ම ලියා ගන්නවා මෙන්න මේ ශ්‍රිතය px වර්ගය ධන 2යි pq වල මූලය වතාවක් x ධන 2යි q. හරි. මම මේ ශ්‍රිතය ලියා ගත්තා. ඒතර අපි දන්නවා මෙතනදී gx කියන ශ්‍රිතයට බිංදුව ආදේශ කරොත් එහෙම මොකද වෙන්නේ?
මම මේ gx කියන ශ්‍රිතයේ x ට බිඳුව ආදේශ කරනවා. හරි x ට බිඳුව ආදේශ කරොත් මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි. ඒතකොට මේ පද දෙකම බිඳුවයි. මෙතන ඉතුරු වෙන 2යි q කියන්නේ. හරි. එතකොට මෙන්න මේ gx කියන ශ්‍රිතයට හම්බෙන y අගයයි මෙන්න මේ y සමාන x ධන 1 කියන රේඛාවට හම්බෙන අගයයි දෙකම සමාන වෙන්න ඕනේ. මෙයා y සමාන x ධන 1 මෙයා gx. මොකද්ද වෙන්නේ? මෙතන y අගය දෙන්නගෙම සමානයි. මෙන්න මේ රේඛාව. එතකොට ඊතර රේඛාවේ x කියන අගය බිඳුව. ඒතර x කියන එක බිඳුව දැම්මහම මෙතන gx කියන එකේ ඒ ශ්‍රිතයේ මෙතනින් හම්බෙන අගය සමාන වෙන්න ඕනේ මෙයාගේ x බිඳුව දැම්මහම ඒ අගයට. ඒතර එයාට බිඳුව දැම්මහම එන්නේ 1යි. ඒතර 1 සමාන වෙනවා 2යි q ට. මොකක්ද එතන උනේ? මේ වක්‍රයේ මෙතන තියෙන y අගය සමානයි මෙන්න මේ රේඛාවේ එතන තියෙන y අගයට. ඒතර එතන තියෙන y අගය ගන්න පුළුවන් මේ රේඛාවේ x බිඳුව ආදේශ කරලා. ඒතර y සමාන 1යි. ඒතර y සමාන 1යි. හරි. මෙතන අපි කලින් දීලා තියෙනවා මෙතන යන්නේ එක හරහා කියලා. ඒතර ඒක නික ගන්න පුළුවන්. එතකොට q සමාන වෙනවා භාගයට. හරි. q ට අගයක් හම්බ වෙනවා මට භාගයයි කියලා. හරි. ඊට පස්සේ අපි දැන් p හොයන්න ඕන. p හොයන්න මොකද දැන් මේ මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය දන්නවා මෙන්න මේ රේඛාව. ඒතර මෙන්න මේ ස්පර්ශ වෙලා තියෙන ලක්ෂයට ස්පර්ශකයක් ඇද්දොත් ඒ ස්පර්ශකය තමයි මේ රේඛාව. එතකොට මෙන්න මේ ලක්ෂයේදී මෙන්න මේ තියෙන ලක්ෂයේදී අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය නේම තමයි. හරි. ඒතර මෙන්න මේ ලක්ෂයේදී අනුක්‍රමණය හොයන්න නම් මෙන්න මේ වක්‍රය මේ අවකලනය කරන්න වෙනවා. ඒතර මම gx කියන ශ්‍රිතය අවකලනය කරනවා එකපාරක්. අවකලනය කරපුවම x විශේෂ 2යි px ධන 2යි p q වල මූලය කියලා හම්බ වෙනවා. හරි. මෙයා නියතින්ද යායින් ගන්නවා බිඳුව. හරි. එතකොට මෙන්න මේ ලක්ෂයේදී අනුක්‍රමණය ගත්තොත් එහෙනම් x සමානයි බිඳුව ආදේශ කරන්න. මම x ට බිඳුව ආදේශ කරනවා. x ට බිඳුව ආදේශ කරපුවම ඉතුරු වෙන්නේ 2යි p q වල මූලය. හරි. මේවා ඉතුරු වෙනවා. එතකොට මේ බිඳුව කියන ලක්ෂයේදී වක්‍රයේ අනුක්‍රමණය සමාන නම් මේ රේඛාවේ අනුක්‍රමණය. මොකද ස්පර්ශ වෙන්නේ හින්දා. හරි. ඒතකොට රේඛාවේ අනුක්‍රමණය 1යි. ඒතකොට රේඛාවටම 1 ආදේශ කරන අනුක්‍රමණයට 2යි PQ වල මූලය. හරි. ඒතකොට මෙයාව මම මෙහා පැත්තට ගන්නවා භාගයයි මට වර්ග කරන්න පුළුවන් අර වර්ගමූලය අයින් කරන්න. ඒතකොට PQ. ඒතකොට PQ සමානයි භාගයයි. හරි. ඉතින් මම මෙයා මෙතෙන් ගන්නවා. ඒතකොට මෙතනින් හම්බෙන මට 4න් 1යි කියලා. අපි ගන්නවා Q කියන්නේ අපිට හම්බුන භාගය. ඒතර Q ට භාගය ආදේශ කරනවා P. ඒතර P ටත් හම්බෙනවා උත්තරේ භාගයයි කියලා. හරි. ඒකට මේ විදිහට PQ කියන අගයන් දෙක හෙව්වා. හරි. එතකොට අපි දැන් කතා කරේ 2023 වර්ග සමීකරණ ගැටලු.